please අද වැඩි. මේ hello ළමයි. මම අද ඔයාලට ගෙනාවේ මම සාමාන්‍යයෙන් එළියට යද්දී දාන මේකප් ලුක් එක. හරිද? මේකේ මහා ලොකු ස්ටෙප්ස් ගොඩක් නැහැ. මම සාමාන්‍යයෙන් දාන්නේ සිම්පල් මේකප් ලුක් එකක්. මේකට ෆවුන්ඩේෂන්ස් යූස් කරන්නේ නැහැ. කම්පැක්ට් පවුඩර් යූස් කරන්නේ නැහැ. මම ෆවුන්ඩේෂන් යූස් කරන්න එකම හේතුව මම කාලයක් ෆවුන්ඩේෂන් සෑහෙන යූස් කරා. යූස් කරලා මගේ ස්කින් එක ඩැමේජ් වුණා. මේ පේනවනේ දැන්ටත් තියෙනවා ඔය මූණේ පැල්ල. ඒක නිසා මේ මම ෆවුන්ඩේෂන් යූස් කරන්නේ නැහැ. තියා මුණ්ඩ ක්‍රීම් එකකුත් යූස් කරේ නැහැ කාලයක් යනකල්. හැබැයි මම දැන් නම් යූස් කරනවා. මම නිකන් කර මොකක් හරි යූස් කරන්න ඕන හින්දා යූස් කරනවා. මේ අපි වැඩි කතා නැතුව පටන් ගමු. මුලින්ම මම කියවනේ ක්‍රීම් එකක් දැන් යූස් කරනවා කියලා එන්නේ ඒක මම දන්නේ නැහැ මේක හොඳයිද කියලාවත් සද්ද වැඩි මේක හොඳයි කියලාවත් මම දන්නේ නැහැ මේ මම දැන් පාවිච්චි කරනවා නම් සති දෙකක් වගේ ලොකු වෙනසක් නැහැ ඉතින් අර ස්කින් එක ඩ්‍රයි වෙනවා හින්දා පාවිච්චි කරනවා ඊට පස්සේ අයිබ්‍රෝස් දෙක මේ බ්‍රෂ් එක නම් හරියන්නේ නැහැ මේක අපේ බල්ලා කාලා බ්‍රෂස් ටිකක් ගන්න ඕනේ බලමු මෙන්න බ්‍රෂ් එකක් තියෙනවද කියලා මම අයිබ්‍රෝස් හඳරින් කෙනෙක් නෙමෙයි මේ මම නිකන් අර අයිබ්‍රෝස් දෙක ෆිල් අප් කරගත්තා අර අයිබ්‍රෝ අදින එකකින් මේ මම අයිබ්‍රෝස් හදලා නැහැ මම හිතන අයිබ්‍රෝස් හදලා නැහැ මගේ ජීවිතේට එකපාරයි තාම හදලා තියෙන්නේ මම හදන්නේ නැහැ ගෙදරින් හදන්න දෙන්නෙත් නැහැ මම හදන්නත් බයයි මම අයිෂැඩෝ එකට මේ අයිෂැඩෝත් යූස් කරනවා ඊට අමතරව නිකන් මම මෙන්න මේ වියානකේ කැරමල් නියුඩ් ලිප්ස්ටික් එක තියෙනවානේ මේකෙන් මේ චුට්ටක් ගා ගන්නවා මේකෙන් අර මේ බ්‍රවුන් කලර් ෂේඩ් එකනේ දෙන්නේ මේ අර ග්ලොසි ලුක් එක යනවා මේ උඩින් බ්ලෂ් එකකින් ටච් අප් එක කරා මම මේක මේ බ්ලෙන්ඩ් කරන් එන්නම් මේ eyeshadows වලින් brown color වගේ colors වලට කැමතියි. පේනවද ලස්සන brown color එකක් එන්නේ මේ blend කරනකොට. මතක ඇතුව eyeshadow ගන්නකොට මේ මෙන්න මේ යටත් ගා ගන්න. මගේ සෑහෙන dark circles තියෙනවා. eyeshadow palette එකේ පේනව නේද මේ වැඩි පුරුමින් ඉරලා තියෙන color එක. අනේකින් ටිකක් ගාගමු අපි මේ eyeshadow palette එක මේ Revolution එකේ eyeshadow palette එකක් මේ color එක A few inches later. දැන් ගෑලා මගේ අමාරුම කාර්යයක් වෙන අයිලයිනර් එක අඳින්න යන්නේ. මට අයිලයිනර් එක මේ කැම් එකෙන් බලාගෙන අඳින්න බෑ. මම මිරර් එකෙන් බලාගෙන අඳගෙන ඉන්න. ලොකු කාර්යයක් කළා අයිලයිනර් එක අඳගත්තා. ඒත් එක පැත්තට ලොකු එක පැත්තට පොඩි වගේ. මේ පැත්තේ මොකක් හරි අවුලක් තියෙනවා. මම අයිලයිනර් එකට යූස් කරන මේ වියානකේ අයිලයිනර් එක මේක මාර හොඳයි හැබැයි මේ වෝටර් ප්‍රූෆ් නෙමෙයි අයිලයිනර් දෙකත් හරි දැන් බ්ලෂර්ස් මම බ්ලෂර් එකට යූස් කරන්නේ මේ CCUK එකේ මැට් ලිප්ස්ටික් රේන්ජ් එකේ එන ලොලිටා කියන ෂේඩ් එක ඒකයි මේ අර මම කලින් පෙන්නුවේ කැරමල් නියුඩ් ලිප්ස්ටික් එක අන්න දෙක මික්ස් කරලා තමයි ගන්නෙ. බල්ලගේ මෙන්න මේ බ්‍රෂ් එක මේ මං බේරගෙන තියාගෙන ඉන්නේ. මම ලොකුවට බ්ලෂර්ස් ගන්න කෙනෙක් නෙමෙයි.
මේ මම බ්ලෂස් ගන්නෙම නැහැ. හැබැයි මේ මැට් ලිප්ස්ටික් එකෙන් එන කලර් එකට මම හරි කැමතියි. මේ අයිලයිනර් එක වේලෙනකල් මේ මස්කාරා ගන්න බෑ. මේ අයිලයිනර් එක චුට්ටක් වේලෙන ටිකක් වෙලා යනවා. එතකන් අපි ලිප්ස්ටික් වැඩේ පටන් ගමු. ලිප්ස්ටික් එකටත් ඉතින් මේක තමයි ලිප් ලයිනර් එක. මේකේ බ්‍රෑන්ඩ් එකක් නෑ. තිබ්බත් මේ මැකිලා මං හිතන්නේ. මේ කොහෙන් හරි මම මේ අඩු ගන්න දැකලා කලර් එක ලස්සන හින්දා ගත්තා. මේ මෙන්න මේ ලිප්ස්ටික් දෙක යූස් කළා. මෙන්න මේ තුනම යූස් කළා තමයි මම මේ කලර් එක ගන්නේ. අපි බලමු. මුලින්ම මෙන්න මේ ලිප් ලයිනර් එකෙන් ලයින් එක හදගන්න. ඊට පස්සේ මෙන්න මේ CCUK එකේ මැට් රේන්ජ් එකේ එන ලොරිටා කියන ෂේඩ් එක ඒ කලර් ෂීට් එකෙන් චුට්ටක් ෆිල් අප් කරගන්නවා. වටේට ෆිල් අප් කරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලොලිටා කැරමල් නියුඩ් ලිප්ස්ටික් එකෙන් මේක මේ ග්ලොසි ලිප්ස්ටික් එක. හැබැයි මේ ගාලා ටිකක් කළා යද්දි නිකන් මැට් ලුක් එකකට එනවා. මේක තමයි මගේ සිම්පල් මේකප් ලුක් එක. මේකට තව අඩුයි මස්කාරා ගන්න මේ චුට්ටක් කරලා ඉන්න වෙනවා. මෙහෙටයි අපේ ෂැඩෝ යනවා. ඒ උදේ පන්දර ඕපදූප සර්විස්නේ. මම ලෑස්ති වෙලා ඉවරයි. මෙන්න මෙහෙම මගේ ෆයිනල් ලුක් එක ආවේ. මස්කාරා ගන්න වීඩියෝ එක ගන්න බැරි වුණා. අමතක වුණා. This is how I look. මෙන්න මෙහෙම තමයි මම මගේ සිම්පල් මේකප් ලුක් එක ගන්නේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් එනකල් පරිස්සමින් ඉන්න ළමයි. බයි ළමයි.